සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඩෙසර්ට් එකක් හදන විදිහ තමයි අරගෙන ආවේ බිස්කට් පුඩින් එකක්. මාරි බිස්කට් පුඩින් එකක්. ඉතින් මේක මම ටිකක් වෙනස් විදිහට තමයි හදන්නේ. අපි සාමාන්‍යයෙන් බිස්කට් පුඩින් හදනකොට බටර් අයිසිං එක දානවනේ. ඉතින් මට හිතුණා පොඩි වෙනසක් කරන්න. මේ තියෙන දැන් අවශ්‍ය දේවල් තමයි. ඉතින් මම මේකට අද පාවිච්චි කරන්නේ මෙන්න මේ පේන පැකට් එක. මේක චොකලට් පුඩින් එකක්. මෝතයි කියන චොකලට් පුඩින් එක. ඉතින් ඒක දාලා තමයි මම හදන්න හිතුවේ. ඉතින් ඉස්සෙල්ලාම මේකට කිරි ඕන වෙනවා මිලිලිටර් 500ක්. ඔයාලට පිටි කිරි ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් මිල්ක් මේඩ් උනත් ගන්න පුළුවන්. මම මේකට පිටි කිරි තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ පෙන්නන විදිහට ඒ පැකට් එකේ තියෙන චොක්ලට් කුඩු එක මේකට දිය කර ගන්නවා. ඊට පස්සේ මේක ලිපේ තියලා නොනවත්වාම හැඳි ගන්න ඕනේ. මොකද කැටි ගහෙන්න පුළුවන්. ඒක නිසා මේක උක්කු වෙනකන් බුබුලු දානකම්ම හැඳි ගන්න ඕනේ. ඉතින් මේ වෙනුවට මේ පැකට් එක නැත්තම් ඔයාලට කරන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 500ක් අරගෙන ඒකට කොකෝ පවුඩර් මේස හැඳි දෙකක් දාලා කෝන් ෆ්ලවර් තේ හැන්දක් පුරවලා දැම්මනම් හරි. මම කිව්වේ පැකට් එක වෙනුවට. ඒ විදිහට හදන්නත් පුළුවන්. ඉතින් මම මේ චොක්ලට් පුඩින් එක මේක පුඩින් එකක් ඒ චොක්ලට් පැකට් එක. ඉතින් මට ඕන උනේ මේක වෙනස් විදිහට හදන්න නිසා තමයි මේ පැකට් එක මම පාවිච්චි කරන්නේ. ඔන්න දැන් මිශ්‍රණය උක්කු වීගෙන එනවා. මේක පොඩ්ඩක් උතුරනකම් නොනවත්වාම හැඳි ගන්න ඕනේ. මට කියන්න බැරි වුණා මේකට සීනි පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට රස අනුව සීනි පාවිච්චි කරන්න පුළුවන්. මම මොකද පිටි කිරි ගත්ත හින්දා ඒකට මම සීනි ටිකක් දිය කරා. ඔන්න ඉතින් දැන් මේ මිශ්‍රණය පුඩින් මිශ්‍රණය බුබුලු දාගෙන එනවා. ඉතින් මේ වෙලාවේ ලිප ඕෆ් කරලා මේක ලිපෙන් බා ගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මේක ඉක්මනට කැටි ගහෙන්න පුළුවන්. ඒක නිසා නොනවත්වාම හැඳි ගන්න තමයි ඕනේ. ඊට පස්සේ අපි බිස්කට් පුඩින් එක හදාගන්න භාජනයක් ගන්න ඕනේ. ඒකට මම ඔය බටර් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ කරන්නේ මාරි බිස්කට් ටික අරගෙන වෙනම කිරි ටිකක් වෙනම තියාගන්න ඕනේ. මොකද බිස්කට් ටික පොඟවලානේ මේකේ අපි අතුර ගන්නෙ. ඉතින් මේ වෙලාවේ මාරි බිස්කට් ටික කිරි එකේ පොඟවලා භාජනයේ අඩියටම අතුර ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ බිස්කට් පුඩින් එක හදන විදිය. ඉතින් මේකේ වෙනසකට තියෙන්නේ මම අර චොක්ලට් පුඩින් පැකට් එක පාවිච්චි කරපු එක විතරයි. නැත්තම් අපි සාමාන්‍යයෙන් බටර් සහ සීනි කොකෝ පවුඩර් කලවම් කරලා අයිසින් එක වගේ හදා ගන්නවා. නැත්තම් බටර් අයිසින් එක චොක්ලට් අයිසින් එක හදාගෙන මේකට පාවිච්චි කරනවා. ඉතින් මට වෙනසක් කරන්න හිතුන නිසා වෙනසකටත් එක්ක තමයි මම ඒක හදන්න හිතුවේ. ඉතින් මේ පෙන්නන විදිහට කිරි එකේ පොඟවලා බිස්කට් ටික අතුර ගන්න ඕනේ අඩියටම. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ලේයර්ස් චොක්ලට් පුඩින් එකයි ආය බිස්කට් ලේයර් එක ඒ විදිහට දාගන්න තමයි. ඉතින් කියන්න ඕනේ මට මං කියවනේ මේක මම වෙනස් විදිහකට අත්හදා බැලීමක් කරන්න කියලා. ඔන්න දැන් මම ඒ බිස්කට් චොක්ලට් පුඩින් එක තමයි දාගන්න. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් මේක කැටි ගහිලා තියෙනවා. ඒක උනේ මම පුඩින් එක ටිකක් නිවෙන්න තිබ්බා. විනාඩි 20ක් විතර නිවෙන්න තිබ්බා. ඒක නිසා තමයි මට මේක උනේ ටිකක් කැටි ගැහුනේ. මේක පුඩින් එකක්නේ. ඒක නිසා ඔයාලා මේක කරනකොට ලිපෙන් බාගත්තු ගමන්ම බිස්කට් ලේ එක දාලා ඒක උඩින් ටක් ගාලා මේක වක් කරගන්න තමයි තියෙන්නේ. එතකොට මෙහෙම වෙන්නේ නැහැ. මම විනාඩි 20ක් විතර නිමෙන්න තිබ්බ හින්දා තමයි මේ වගේ
කැටි ගැහුණ එක. සාමාන්‍ය නිකන් පැකට් එක අරන් ගන්න නම් ඔයාලට ඒ විදිහට පැකට් එකේ තියෙන විදිහට හදාගෙන ෆ්‍රිජ් එකේ දාන්න ඇතිනේ. මං කියවනේ මට වෙනසක් කරන්න ඕන නිසා තමයි මං එහෙම කරේ. ඉතින් ඔයාලා දැන් අනිවාර්යෙන් කරන්න ඕනේ බාගත්ත ගමම නිමෙන්න තියන්න එපා. බිස්කට් ලේ එක දාගත්ත ගමම පුඩින් ලේ එක උඩින් දාගන්න ඕනේ. ඉතින් මේක මම කිව්වා වගේ මිල්ක් මේඩ් අරගෙන හදනවා නම් මීටත් වැඩිය රසයි ටිකක් උකු ගතිය වැඩි. ඉතින් හරිම රසයි මේක. ඔයාලත් හදලා බලන්න. ඔය අන්තිමටම ඒ පැකට් එකේ එනවා චොක්ලට් සිරප් එකක්. ඒක මම ඔය උඩට දාගන්නේ. ඔය ලේයර්ස් තමයි මම දාගෙන තියෙන්නේ. ඉතින් අන්තිමටම ඔයාලට කැමති විදිහකට මේක සරස ගන්න පුළුවන්. ඕනනම් චොක්ලට් අයිසින් එකක් උනත් උඩින් දාගන්න පුළුවන්. ඉතින් මේ පැකට් එකේ එන සිරප් එක මම ඔය උඩින් ඔය දාගන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලට කැමති විදිහකට මේක සරස ගන්න පුළුවන්. මම ඔය චොක්ලට් ස්ප්‍රින්කල්ස් තමයි දාන්නේ. ඉතින් මේකට ඔයාලට පෙබල්ස් හරි චොක්ලට් කෑලි කැමති විදිහකට මේක සරස ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම බිස්කට් පුඩින් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ගොඩක් රසයි. ඉතින් මේ වගේ අලුත් රෙසිපි එකක් අරගෙන ආය දවසක එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම් මම හිරු.